ආයුබෝවන් අද වර්ෂ 2026ක් වූ මාර්තු මාස 26 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලාංකීය පාසල් පුවත් විකාශයන් අතර විශිෂ්ට පුවත් විකාශයක් වන සිහනද පුවත් විකාශය සමග එක්වන මම ජේ හංසා සුලක්ෂී. මම හිම්සර සුලක්ෂණ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉරානය සමග යුද්ධය ජයගත් බව ඇමරිකානු ජනපති කියයි. මැද පෙරදිග යුද්ධය සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර පානවල මිල ඉහළට. නවම් පිටුවක සමාරම්භය සිහනද වියත්සර එළඹෙන සිකුරාදා 2026 සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කෙරේ. 9 ශ්‍රේණියෙහි දෙමාපිය හමුව අදයි. පොහොය දිනය නිමිත්තෙන් ධර්මදේශනා වැඩසටහන. දැන් පුවත් සවිස්තරාත්මකව ඉරාන යුද්ධයෙන් ඇමරිකාව ජයගත් බවට ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියයි. ජනපති ට්‍රම්ප් පවසන්නේ ඉරාන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 15කින් යුද්ධ යෝජනාවලියක් ඉරානය වෙත ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන් නව සාකච්ඡා සඳහා ඇමරිකා උපජනපති ජේ.ඩී. වාන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ එක්ව ඇති බවයි. මැද පෙරදිග අර්බුදය සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර පාන රැසක මිල ඉහළ ගොස් ඇති බව වෙළඳුන් හා පාරිභෝගිකයන් පවසනවා. මේ වන විට වෙළඳ පොළෙහි ආනයනික පරිප්පු සහ පොල් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එමෙන්ම කරවල ලුණු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යද මිල ඉහළ යන බව වෙළඳුන් පවසනවා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ තත්ත්වය උස්සන්න වුවහොත් මෙවර ජනතාව සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරීමට නොහැකි වන බවයි ජනතාව පවසන්නේ. මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස රජෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන සිකුරාදා එනම් මාර්තු මාස 27 වන දින සිහනද මාධ්‍යකයේ නව පරිච්ඡේදයක සමාරම්භය සයින්ටුවන් කරමින් සිහනද වියත්සර වැඩසටහන ඇරවීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනුවට සූදානම් කර අවසන්. සිහනද වියත්සර මංගල විකාශනය විද්‍යාලීය වත්මන් විදුහල්පති සමන් මෙන්ඩිස් මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් සිදුවීමට නියමිතයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නිර්මාණය වූ වැඩසටහන් අතර ගුරුමාපියවරුන් වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහනක් වීම මෙහි විශේෂත්වයක්. 2026 මාර්තු මාස 24 වන දින සිට නව ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කරනු ලබන අතර ඔවුන් මාසයක පමණ පරිවාස කාලයකින් පසුව ස්ථීර කරනු ලබයි. එමෙන්ම 2026 මාර්තු මාස 24 වන දින සිට මෙතෙක් සේවය කළ සියලුම ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවන්ගේ සේවා කාලය අවසන් වන අතර නව ශිෂ්‍ය නායක මණ්ඩලයට ඉතිරි වැඩ කටයුතු සාර්ථක වේවා යයි සුභාසිංසන පතනවා. 2026 මාර්තු මාස 26 වන දින එනම් අද දින නවයේ ශ්‍රේණියේ සිසුන් සඳහා දෙමාපිය හමුවක් පවත්වනු ලබන අතර එහිදී විශේෂ වශයෙන් අලුත් අවුරුදු උත්සවයේ විශේෂ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන අතර තවත් කරුණු රාශියක් සාකච්ඡා කිරීමට නියමිත බවයි විදුහල්පතිතුමා ප්‍රකාශ කර සිටින්නේ. බක් මාස පොහොය දිනය නිමිත්තෙන් විද්‍යාලයේ ධර්මදේශනා වැඩසටහනක් පැවැත්වීම නියමිත වන අතර එහි දේශකයාණන් වහන්සේ වනුයේ පූජ්‍ය සෙවණගල විද්‍යාලයේ ආචාර්ය වෙලියත්තේ පඤ්ඤාරතන හිමි වන අතර උදෑසන 8:30 සිට විද්‍යාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වෙන විටත් කටයුතු සූදානම් කරමින් පවතී. එයත් සමගින් අද දිනයට නියමිත සිහනද පුවත් විකාශනය මෙතනින් සමාප්තයි. අප විද්‍යාලයෙහි නොනැවතෙන හඬ සැරය සිහනද මාධ්‍යකෙනි. ස්තුතියි.